හැමෝම සතුට කරන්න කවදාවත් ඒ කරන්න උත්සාහ කරන්න. ගමනක් යනකොට තමන්ට සපෝට් කරන අයත් ඉන්නවා, විරුද්ධ අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා උඩින් හෙන්නුවට සපෝට් කරනවා වගේ. ගමන කඩාකප්පා කරන්න කකුල නදින්න ඕවට බහින. සමහර අය වචන වලින් අපේ උදව්වට අපේ මේව කරනවා වගේ කරන්නේ. හැබැයි ඒක නෙවෙයි යටිහිතේ තියෙන්නේ. මේක කොහොමද කඩාකප්පා කරන්නේ. කවුරුත් කියන කිසිම කතාවක් තමන්ගේ ගම තමන් යන්නේ. ඒ යනකොට ඉතින් අභියෝග වෙනවා. ඒවට මුහුණ දීලා යන්නේ අපේ වැඩ. ගමන යන තාක්කල් ෆේල් කියලා එකක් නෑ. අපි මෙතන ඉඳන් වාහනේ නැගලා ගමනක් යනවා කියන්නේ. ඒ යන අතරදී ටයරයක් නවත්තන්න. ෆේල් අලුත් ටයරයක් දාලා දුවන්න ඕනේ. යනකොට එක දැන්දි ලයිට් එකක් ගහලා. අලුත් ලයිට් එකක් දාගන්න ඕනේ. එක දැන්දි පෙට්‍රල් ඉවර වෙනවා. තල්ලු කරගෙන යන්න ඕනේ. නමුත් කොතනද හරි මේක කරන්න බෑ මේ වාහනේත් එක්ක මම ওই ගමන පැත්තක දානවා කිව්වොත් එදාට එතකන් ෆේල්. එක පාඩම් එක අභියෝග ඒ වගේ ගමන අවදාවත් ගමන නවත්තන්න දෙක කවුරු මොනවා කිව්වොත් මොකද ඔය කියන කට්ටියම තමයි මැච් එක ගැහුවට පස්සේ පිටිපස්සේ පාට ආදරේට නෙවෙයි මට ආදරේට නෙවෙයි අපෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න හරි පිටිපස්සේ. ඒ නිසා හැමෝටම පාඩමක් උගන්වන්න ගන්න. කාත් එක්කවත් කියවන්න යන්නත් එපා. කාටවත් තේරුම් කරන්න යන්නත් එපා. ශබ්ද නැතුව මැච් එක. තමන්ගේ ඒ සක්සස් එකට උත්තර දෙන්න දීලා පැත්තට. දන්න ගහගෙන මැච් එක ගහන තාක්කල් ඔය කියවන එක්කෙනෙක්වත් අතාරින්නේ නැහැ යන්නේ නැහැ. ගිය මිනිස්සුත් ආපහු. හැබැයි කොතනද හරි අතාරියොත් කොන්න ඕකනේ අපි කිව්වේ මේකනේ කිව්වේ අරගෙන කිව්වේ කියලා. උනායි. ගමනට මැච් එක ගහනවා පස්සේ බලන්න. Gimana sih? Fadil? Apa?